මැජික් එකකින් වගේ පැය භාගයෙන් ඔයාලගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කළු කරගන්න පුළුවන්. විශ්වාස කරනවද එහෙම කිව්වොත්? ඩයි වර්ග ඇලර්ජි අයට හිස කෙස්වල සුදු කොණ්ඩේ කළු කරගන්න බැරිව ඉන්න අයට හෙන්න පැක් දාන්න වෙලාවක් නැති අයට හැමෝටම ඔන්න පැය භාගයෙන් ඔයාලගේ සුදු කොණ්ඩේ කළු කරගන්න හර්බල් හෙයර් කලර් එකක් අරගෙන ආවා. ඔයාලට පේනවා ඇති කලර් එක දාන්න කලින් සහ කලර් එක දැම්මට පස්සේ හිස කෙස්වල ප්‍රතිඵල කොහොමද කියලා. මේ හෙයර් කලර් එක පැය භාගයක් වගේ හිස කෙස්වල තියෙන්න හැරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් සෝදලා ඉවත් කරන්න. ෂැම්පු දාලා හරි ෂැම්පු නැතුව හරි. විශේෂයෙන්ම මේක හදලා තින්නේ ඩයි වර්ග වලට ඇලර්ජි වෙන අය සඳහාම තමයි. එයාලා මේක මෙන්ෂන් කරලා තියෙනවා especially for the people who are allergic to regular hair coloring කියලා. ඒ කියන්නේ normal hair color වලට ඩයි වර්ග වලට ඇලර්ජි වෙන අය සඳහා විශේෂයෙන්ම එයාලා නිෂ්පාදනය කරලා තියෙන herbal hair color එකක් තමයි. මේක no PPD and ammonia කියලාත් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මේ PPD හේවත් paraffenylendamine කියන මෙන්න මේ කිමිකල් එක තමයි අපිට ඇලර්ජික් රියැක්ෂන් එන්නේ. දැවිල්ල අල්ලනවා, කසනවා, පළු වෙනවා මේ වගේ තත්ත්වෙන් හටගන්න මෙන්න මේ PPD කියන රසායනික ද්‍රව්‍ය සහ ammonia කියන දෙකම අඩංගු නැහැ කියලා එයාලා සහතික කරලා තියෙනවා. ඒ වගේම එයාලා මේ හර්බල් හෙයර් කලර් එක හදන්න එකතු කරගෙන තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ගස්වල කොළ පොතු වගේ දේවල්. ඒවා පවුඩර් තමයි එකතු කරගෙන තියෙන්නේ කියලා එයාලා ඉන්ග්‍රීඩියන්ට්ස් යටතේ සඳහන් කරලා තියෙනවා. මේ පැකට් එක ඔයාලට 6 සැරයක් 7 සැරයක් විතර වගේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් පාවිච්චි කරන්න ඕනේ එක සැරයකට තේ හැඳි දෙකක් විතර වගේ අරගෙන නටන උණු වතුර ටිකට අරගෙන මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ නිවෙනකම් පොඩ්ඩක් හොඳට මික්ස් කරගෙන නිවුනට පස්සේ එක්සස් වලට මෙන්න මේ වගේ වැඩි වෙලාවක් යවන්නේ නැතුව ඉක්මනින්ම ආලේප කරගන්න. මේක ආලේප කරලා අවසානයේට පොඩ්ඩක් විතර ඉතුරු වෙනවා නිකන් ඝනට. අන්න ඒ ටිකට ආයි උණු වතුර පොඩ්ඩක් විතර දාලා නැවතත් ඔයාලට ඒක ආලේප කරගන්න පුළුවන්. පැය භාගයක් විතර මේක ඔළුවේ තියෙන්න හරින ඊට අඩුවෙන් නෙමෙයි වැඩියෙන් මිසක් පැයක් වුණත් තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෂැම්පු කරලා හරි නැතුව හරි මේක සෝදලා ඉවත් කරගන්න. මේ ඩ්‍රීම් රෝන් ඉකෝ කියන හෙයර් කලර් එකේ පැකට් දෙකක් ඇතුළේ එනවා. පැකට් දෙක එක පැකට් එකක් ඔයාලට 4-5 සැරයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි ඔයාලට මේ පැකට් දෙකම මාසෙකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් වැඩි මිසක් අඩු නැහැ. මේක ප්‍රයිස් එක වෙන්නේ 2360ක්. ඔයාලට ඕනම ෆාමසි එකකින් ඕනම සුපර් මාකට් එකකින් වගේ ගන්න පුළුවන්. ගන්නකොට අනිවාර්යයෙන්ම ඩ්‍රීම් රෝන් ඉකෝ හර්බල් කලර් කියලා ඉල්ලන්න. එතකොට එයාලා දෙනවා. මෙන්න මේ ඉකෝ කිව්වහම ඔයාලා දන්නවා. මම මීට කලින් කවදාවත් ඩයි වර්ග පාවිච්චි කරලා නැහැ. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ හෙන්න පැක් එක තමයි. හෙන්න පැක් එකට මගේ කොණ්ඩේ වැවෙනවා, ඝන වෙනවා. ඒ නිසා මට හෙන්න පැක් එක ගොඩක් හොඳයි. නමුත් හදිස්සියකට ගමනක් යන්න වෙලා හෙන්න පැක් එක දාගන්න තරම් වෙලාවක් නැහැ. මොකද හෙන්න පැක් එකට පැය දෙකක් යනවා. ඉතින් අපේ අක්කාට සාමාන්‍යයෙන් හෙයර් ඩයි වර්ග කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. එයා මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට එයා කිව්වා ඕනේ නම් මගෙන් ටිකක් ගාලා බලන්න. ඒකට කිසිම ඇලර්ජික් රියැක්ෂන් එකක් නැහැ. සාමාන්‍යයෙන් මටත් ගන්න බෑ කිසිම ඩයි එකක්. නමුත් මට මෙන්න මේ හෙයර් කලර් එක ගන්න පුළුවන් කියලා මටත් සජෙස්ට් කරා. ඉතින් මමත් එයාගේ එකෙන් පොඩ්ඩක් ගාලා බැලුවා. ඉතින් ඇත්තටම හොඳයි. හිසකෙස් කසන්න, දැවිල්ල අල්ලන්න, පළු වෙන මේ කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි අර සුදු හිසකෙස් හොඳට කළු වෙලා තියෙනවා. හරිම ලස්සනට රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලටත් ඩයි වර්ග ඇලර්ජික් නම් ඒ වගේම හදිස්සියෙන් හිසකෙස් වල තියෙන සුදු කොණ්ඩේ කළු කරගන්න ඕනේ නම් හෙන්න පැක් දාන්න වෙලාවක් නැත්නම් ඔන්න ඔයාලට මෙන්න මේ ඩ්‍රීම් රෝ ඉකෝ හර්බල් හෙයර් කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳේ. ඒ වගේ තමයි මේක දැන් ඔයාලා ආලේප කරලා හිසකෙස් වල තියලා සෝදලා ඉවත් කරනකොට ඔයාලට පුළුවන් අර මෙන්න මේ බෙලෝස් කලර් රෙස්කියු කෙරටින් ෂැම්පූ කියන ෂැම්පූ එක පාවිච්චි කරන්න. ඒකෙන් වෙන්නේ ඔයාලගේ මේ හිසකෙස් වල අපි ආලේප කරලා තියෙන කලර් එක ඔක්කොම යන්නේ නැතුව ඒක ප්‍රොටෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඒක ආරක්ෂා කරගන්න මේ ෂැම්පූ එක උදව් වෙනවා. ඉතින් හෙන්න පැක් එකක් දාගෙන පැය දෙකක් වගේ වැඩි කාලයක් ඉන්න බැරි අයට, රැකියාවක් කරන අයට, ඒ වගේම තමයි ඩයි වර්ග වලට ඇලර්ජි වෙන අයට, ඒ වගේම ෂණිකව හිසකෙස් කළු කරගන්න ඕන අයට මේ හැමෝටම ඔන්න අරගෙන ආවා ඩ්‍රීම් රෝන් නිකෝ හර්බල් හෙයර් කලර් එක. ඉතින් ඔන්න ඔයාලට ලොකු හානියක් හිසකෙස් වල වෙන්නේ නැතුව හිසකෙස් කළු කරගන්න උදව් වෙන හෙයර් කලර් එකක්. ඉතින් අලුත් දෙයක් අරන් ඉක්මනින් එන්නම් හැමෝටම ආදරේ පුසරණයි.